ගාල්ල මහනගර සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහනගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි. ගාල්ල මහනගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවාද එසේත් නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසුමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබේ. බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදු කිරීමට තීරණය කිරීමත් සමග සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි. පසුව සමගි ජන බලවේගයේ සභිකයින් කිහිප දෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීමට පොලිසියද කැඳවනු ලැබීය. මේ හේතුවෙන් සභාව මිනිත්තු 30ක කාලයකට කල් තැබුණි. ඝනපූර්ණයේ සහිතව පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 19ක් ලබා ගනිමින් ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිකල ඉහළකමගේ සුනිල් මහතා ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වුණි. නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා පත්ව තිබේ.